පොඩක් හිතන්න. ඔයා යාළුවෙක් එක්ක සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි වලින් කතා කර කර ඉන්නකොට ඒ යාළුවා අහනවා ඔයා උදෙන්ම නැගිටිනවද? ඔයා උදෙන්ම ඇහැරෙන්න කැමති කෙනෙක්ද කියලා. ඔයා යාගේ මුණ දිහා කෙලින් බලාගෙන I wake up at 5 am in the morning කියලා කියනවා. එයා 1990 ගණන් වල ව්‍යාකරණ පොතක් වගේ නේද? ඒක ඇහෙන්නේ හරියට ෆැක්ටරි එකක මැෂින් එකක් වැඩ කරන විදිය කියනවා වගේ නේද? කිසිම ජීවයක් නැහැ. නිකන් රොබෝ කෙනෙක් වගේ. I wake up at 5 am in the morning. ඒ වචන ටික කියන්නේ හරියට චාරිත්‍රයක් ඉෂ්ට කරන්න වගේ. ඇත්තටම ඇහෙදිත් හරිම අමුතුයි. අපෙන් ගොඩක් දෙනෙක් අදටත් කතා කරන්නේ ඔන්න ඔය විදිහට. ඇයි ස්කූල් එකෙන් ටෙක්ස්ට් බුක් එකේන යාලා ඉගෙන ගත්තේ නැත්නම් සාම්ප්‍රදායික ටියුෂන් ක්ලාස් වලින් ඉගෙන ගත්තේ ඔය ක්‍රමෙම විතරයි. නිකන් වීසා ඇප්ලිකේෂන් එකක් පුරවනවා වගේ හැමතිස්සෙම I wake up at 5 am in the morning කියන එකම ගිරවෙක් වගේ කියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඇත්තටම ඉංග්‍රීසි කතා කරන අය කවදාවත් ඔය වගේ පොතේ භාෂාවෙන් කතා කරන්නේ නැහැ. ඉතින් යාළුවෙක් ඇහුවොත් ඔයා උදේ නැගිටින්න කැමතිද? උදෙන්ම හැරෙන කෙනෙක්ද කියලා රොබෝ කෙනෙක් වගේ වෙන්නේ නැතිව ස්වභාවික විදියට ලස්සනට කතා කරන්න ඕනේ නම් අලාම් එක වදින වෙලාව කී ඉන්න එපා. සරලව මෙන්න මෙහෙම කියන්න. Yes, I'm a morning person. දැක්ක නේද ඒකේ තියෙන වෙනස? I wake up at 5 am in the morning කියන එක මම උදෑසන 5ට අවදි වෙමි කියනවා වගේ. කවුරුත් එහෙම කතා කරන්නේ නැහනේ. It's not wrong, but it sounds a bit like a textbook. ඒ වෙනුවට ලස්සනට I'm a morning person කියලා කියන්න. Or if you want to get fancy, I'm an early bird. On the flip side, if you hate mornings and do your best work at midnight, you're not a morning person. You're a night owl. ඔයා උදේට නැගිටින්න හොරයි. වැඩ කරන්න රැතිස්සේ නම් ඉංග්‍රීසි වලින් වට කියන්න පුළුවන් I'm not a morning person or I'm a night owl. ඉතින් ඇත්තම කියන්නේ ඔයත් මෙච්චර කාලෙ පොතේ තිබ්බ රොබෝ ඉංග්‍රීසිද පාවිච්චි කළේ. දැන්වත් ඔක නතර කරමු. හරි විදියට ඉංග්‍රීසි කතා කරමු. ඊළඟට අපි බලමු ඉන්ටර්විව් එකකදී ඔය වගේ පොතේ භාෂාවෙන් ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි කතා කරන එක අමුතු වෙන්නේ ඇයි කියන එක සහ ඒකෙන් ඉන්ටර්විව් කරන කෙනාට ඉන්ටර්විවට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ කියලා. ඉන්ටර්විව් එකකදී මෙහෙම කතා කරන එක අමුතු වෙන්නේ because it sounds like a memorized script, so it's unauthentic. හරියට කටපාඩම් කරපු ස්ක්‍රිප්ට් එකක් වගේ. ඉන්ටර්විව් එකක් කියන වගේ සංනිවේදන හැකියාව කමියුනිකේෂන් ස්කිල්ස් මන්නේ තැනක් මිසක් පාඩම් කරපු එකක් කියන විභාගයක් නෙවෙයි. ඔය I wake up at 5 am in the morning වගේ හරියම රිජිඩ් විදියට කතා කරද්දී ඉන්ටර්විව් කරන කෙනාට හිතෙන්නේ ඔයා ඊයරය Google කරලා මොනවා හරි කටපාඩම් කරගෙන ආවිත් කියවනවා කියලායි. ඒකෙන් ඔයාගේ ඇත්ත පෞරුෂය true personality පේන්නේ නැහැ. තවත් දෙයක් තමයි වෘත්තීය මට්ටමේදී ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කාලය ඒ වගේම වචන පාවිච්චි කරන්න ඕනේ හරියම කාර්යක්ෂම විදිහට. බලන්න 5 am in the morning AM කියන එකෙන්ම උදේ කියන එක ඇඟ වෙනවා. ආය in the morning කියන්න ඕනේ නැහැ. දක්ෂ විදියට කතා කරද්දී වචන 5ක් පාවිච්චි කරන තැනට කෙටියෙන් වචන 2ක් පාවිච්චි කරලා අදහස දෙන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණාව නම් අද කාලේ තියෙන ව්‍යාපාරික සංස්කෘතියට මේ විදිහේ කතා බහ ගැලපෙන්නේ නැහැ. දැන් කාලේ කම්පනීස් බලන්නේ ඔයාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ඒ වගේම ඔයා ඒ කම්පැනි එකේ සංස්කෘතියට කොච්චර ගැලපෙනවද කියන එකයි. අපි මේකට ලස්සන යෙදුමක් පාවිච්චි කරනවා. මොකද දන්නවද? කල්චරල් ෆිට්. ඔයා කොයිතරම් කල්චරල් ෆිට් කෙනෙක්ද කියලා බලනවා. ඔයා 1990 ගණන් වල ව්‍යාකරණ පොතක තියෙන වාක්‍යයක් වගේ කතා කරද්දී ඔයා මොඩර්න් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. ඔයාට කන්ටෙම්පරරි වර්ක් ප්ලේස් එකක සාමාන්‍ය විදිහට ගනුදෙනු කරන්න බෑ වගේ හැඟීමක් ලැබෙනවා. ඔයා ඉන්ටර්විව් එකේදී ඔයාගේ ඩිසිප්ලින් ගැන හරි ඩේලි රූටින් එක ගැන හරි කියන්න ගිහිල්ලා I wake up at 5 am in the morning කිව්වොත් ඉන්ටර්විව් කරන කෙනාගේ හිතට එන ඇත්තම සිතුවිලි මොන වගේ වෙයිද? ඉන්ටර්විව් කරන කෙනා ඉක්මනින්ම හිතනවා මෙයා අපේ ක්ලයන්ට්ස්ලා එක්කත් මේ වගේ රොබෝ කෙනෙක් වගේ කතා කරයිද? මෙයාව ඉන්ටර්නැෂනල් ක්ලයන්ට් කෙනෙක් එක කෝල් එකකට දැම්මොත් මොනවා වෙයිද? අනිවාර්යෙන් ඉන්ටර්විව් කරන කෙනාට එහෙම හිතෙනවා. ඔයා හරිම ස්ටිෆ් නම් ඔයාට සාමාන්‍ය විදිහට කතා කරලා රැපෝ එකක් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බැරි වෙයි කියලා ඕන් බය වෙනවා. මෙයා අනවශ්‍ය විදිහට try කරනවා. බය වෙලා ඉන්නේ. ඕනාට වඩා පොතේ තියෙන භාෂාව overly formal English පාවිච්චි කරන්නේ තමන්ගේ තියෙන බය වහ ගන්නයි. මේ වගේ දේවල් ඉන්ටර්විව් කරන කෙනාට හිතෙනවා. ඔයාට කිව්වේ නැති වුණාට ඔයා ඔයාගේ ඇත්ත පෞරුෂයේ perfect grammar කියන තාපෙට මුවා වෙලා හංගනවා කියලා ඕන්ට තේරෙනවා. මෙයාට භාෂාව හුරුවක් නැහැ. lacks fluency. ඇත්තම විහිළුව ඒකයි. ඒක ඉන්ටර්විව්වට තේරෙනවා. ගොඩක් අය පොතේ ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ Taman ගොඩක් හොඳට ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්වන්න. ඒත් ඒකෙන් ඉන්ටර්විව්වට හිතෙන්නේ මෙයා ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නේ පොතෙන් විතරයි. සැබෑ ලෝකෙ මිනිස්සු එක්ක කතා කරලා පුරුද්දක් නැහැ කියලයි. දැන් මම ඔයාට අපේ වෙනස ගැන කියලා දෙන්නම්. ඒ තමා elite වෙනස. The elite shift. කෙනෙක් තමන්ගේ ඩිසිප්ලින් ගැන ඉන්ටර්විව් එකකදී කියන ක්‍රම දෙකක වෙනස හොඳට බලන්න. පොතේ භාෂාව, the robot style, 1990 ගණන් වල ඉංග්‍රීසි. I wake up at 5 am in the morning because I am a disciplined person and I like to manage my time. මේ වගේ අදහස් කීමකට කොහොම වෙයිද? ඉන්ටර්විව් එකේ ප්‍රතිචාරය කම්මැලි පාටයි. කටපාඩම් කරපු ගතියක් තියෙන්නේ. පොතේ ඉංග්‍රීසි කීමක් තියෙන්නේ. දැන් තමයි ඔයා දැනගන්නේ අපේ ක්‍රමය. English Elite VIP ක්‍රමය. The natural professional way.
To be candid, I'm a total morning person and I usually kick off my day around 5 a.m. and it gives me a head start to organize my tasks before the rest of the world wakes up. ඔයා මේ විදිහට ඔයාගේ ඩිසිප්ලින් and daily routine ගැන කිව්වොත් ඉන්ටර්විව් එකේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද? සුපර්. මෙයා ආත්ම විශ්වාසය තියෙන ඉංග්‍රීසි හොඳට හසුරවන්න පුළුවන් නැචරලි කතා කරන කෙනෙක්. a natural speaker කියලා ඉන්ටර්විව් එකට හිතේ. ඉතින් සරලවම කියනවා නම් I'm a morning person කියන එක ඇහුණ ගමන්ම දැනෙනවා ඔයා රොබොට් කෙනෙක් නෙවෙයි හැමදාම එකට වැඩ කරන්න ආස හිතෙන කල්චරලි ෆිට නියම මිනිස්සෙක් කියලා. ඔයාගේ කෙටි වචන කීපෙන් මේක ඔප්පු වෙනවා. එහෙනම් ඔයාත් මෙච්චර කල් පාවිච්චි කරපු ඔය රිජිඩ් ඉංග්‍රීසි අමතක කරලා කිසිම බයක් නැතිව නේටිව් ස්පීකර් කෙනෙක් වගේ ලස්සනට ෆ්ලුවන්ට් විදියට ඉංග්‍රීසි කතා කරන ඇත්තටම ලෝකෙ මිනිස්සු කතා කරන ඉංග්‍රීසි පාවිච්චි කරලා ඔයාගේ ඉංග්‍රීසි ලෙවල් එක සුපර් චාර්ජ් කරගන්න. ඉතින් ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි වෙනුවට මොඩර්න් ඉංග්‍රීසි එලිට් VIP shift එක ඔබටත් ඕනේ නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකෙන් ඉංග්‍රීසි එලිට් VIP සර්කල් එකට ඇතුල් වෙන්න. ඔබේ ඉංග්‍රීසි ධර්ම සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් අපිට කියන්න. මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරලා තවත් කෙනෙකුට මේ දැනුම ලබා ගන්න උදව් කරන්න.